Hi guys, good morning. ඉතින් දැන් වෙලාව 10:35යි. දැන් අපි ඉන්නේ බදුල්ල පස්සර හරහා බිවිල යන පාරේ. අද අපි යනවා කුයින මවුන්ටන්. මීට කලින් අපි ගිහින් තියෙනවා මඩුවසිම පිටමාරුව සහ අත්කලේ පතන. අද යනවා එතන අනිත් ප්ලේස් එක වෙන කුයින මවුන්ටන්. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ලොකේෂන් එකක්. අවුරුදු කාලෙත් එක්ක ගොඩක් නිවාඩු හින්දා අපට ආරංචි වුණා ගොඩක් කට්ටිය ඇවිත් ඉන්නවා කියලා. අපි ගිහලා බලමු කුයින මවුන්ටන්. දැන් ලුණුගල ටවුන් එක ළඟයි. අපි යන්නේ ලුණුගල ටවුන් එක පැත්තෙන් මඩුවසිම පැත්තෙන් යන පාර කොට සවුත් කිව්වා. අපිත් එක්ක ඉන්නවා ඔක්කොම 7 දෙනෙක්. මේ වාහනේ 3 දෙනෙක් ඉන්නවා. දිලංගේ වාහනේ තව 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ තමයි මඩුවසිම පිටමාරුව යන පාර. ලුණුගල පොලිසිය ගාමින් වමට දාලා එතනින් තියෙන පාරේ මීටර 50ක් විතර ඇද්දී ආයෙත් අතුරු පාරක් හම්බ වෙනවා. එතනින් වමට දාන්න ඕන. කොහෙද හොක යන්නේ? බිබිල යන්න ගියාද? ලොකේ මේ මැප් එක දාලා දුන්නේ ඒකනේ. මැප් එක නෑ බා අපි ඔහෙ ඉන්නවා කිව්වා. දැන් ඉන්නේ අම්බල මහන්දියේ. අම්බල මහන්දිය අපිට මඩුසිම් පැත්තෙන් ආවත් හම්බ වෙනවා, ලුණුගල පැත්තෙන් ආවත් හම්බ වෙනවා. අපි මෙතන තියෙනවා ස්පයිසි කියලා ෂොප් එකක් තියෙනවා. අපි ඉතින් දවල් ආහාරය අරගෙන අපි යනවා අපේ ගමනාන්තය වෙන කුයිනා මවුන්ටන් වෙත. මේක තමයි අන්තිම කඩේ කියලා අපට කිව්වේ. අපි ආපු පාර ගැන කියනවා නම් පොඩ්ඩක් අබලොන් වෙච්ච පාරක්. දිට්ටා සුළු කුණාටු හේතුවෙන් පාර ටිකක් කැඩලා තින්නේ. අපි හිමින්සරේ තමයි ආවේ. අර පේන තියෙන්නේ මඩුවසිම පිටමාරුව බස් එක. මේකෙන් අපිට පුළුවන් මඩුවසිම ඉඳන් අත්කලේ පතන දක්වාම යන්න. රත්කලේ පතර දක්වා පාර කාපට් කරලා තින්නේ. එතනින් යහට කිලෝමීටර් කමාරක් විතර තමයි පාර සවුත් වෙලා තින්නේ. 1 කිලෝමීටර් කමාර නම් හොඳටම පාර සවුත් වෙයි. හැබැයි ගන්නාරක වුණත් අපි ඒ පාරේ අමාරුවෙන් හරි අපි ගියා. කට්ටිය පයින් යනවා. අසෙට් අපි ට්‍රැවල් එක ගියා. ඉතින් අපිට හයික් එකක් යනවා. ඉතින් කට්ටිය පොඩි ඔබලා ටික එහෙනම් අපි ට්‍රැවල් එක ආරෙව්වා. පරණ කට්ටිය ඉන්නේ මේ සුන්දර විතර දැන්. අනිතුම කරට ඔයාලා තුන් බජා තාත්තලා එහෙනම් දැන් කට්ටිය නෑ. බඳෙන් නයි ඉපන් එක. ඉතින් ආශානේ බඳින් ඉන්නේ. අපිට මේ ගමයයි කිව්වේ නම් මෙතන කිලෝමීටර් 3ක් වගේ තියෙනවා කියලා. ට්‍රැවල් එකට 1250ක් ගත්තා. එක වටේකට. ඊට පස්සේ හයික් ස්ටාර්ට් වෙන තැන ඉඳන් කිලෝමීටරයක් විතර පයින් යන්න තියෙන කියලා කිව්වා. අපි ගිහිල්ලා බලමු ඉතින්. ට්‍රැවලර් කට්ටිය දැන් පයින් යනවා. ට්‍රැවලර් කට්ටිය මේ ඉන්න පයින්. පුළුවන් දෙක උස්සේ යනවා. ඉතින් මෙතන තමයි අපි හයික් එක ස්ටාර්ට් කරන තැන. ගමේ ඉඳන් මෙතනට කිලෝමීටර් 2ක් දුරක් තියෙනවා. ගමේ කිව්ව විදිහට නම්
මෙතනම් කිලෝමීටරයක් වගේ තමයි තියෙන්නේ. හැබැයි මට හිතන විදිහට නම් කිලෝමීටර එකට වඩා ඇති කියලා අපි හිතනවා. කට්ටිය එක පිළට හයික් යනවා. දිලන් තඩි බෑග් එකක් උස්සන් යනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි පවුල් බර දැනෙද්දී බර වැඩි වෙනවා ඉතින්. මට කියන්න අමුතුන අපි අර හයික් එක පටන් ගන්න තැන තමයි වතුර ගන්න තියෙන අන්තිම තැන. අපි එතනින් වතුර ටික පුරව ගත්තා. ඊට පස්සේ දැන් අපි කන්ද නගිනවා. මට පේන විදිහට නම් දැනටම කට්ටියට මහන්සි වගේ තාම පටන් ගත්තන මෙතනට පේනවා. තව සෑහෙන දුරක් අපිට යන්නත් තියෙනවා. හෂාන් නම් බෝතලේ උස්සනවා යන්නේ. මේ ගහේ නම නම් මම දන්නේ. හැබැයි මේ පැතිවල ගොඩක් මේ ගහ දකින්න තියෙනවා. මා ලස්සනයි මේ ගහ මල් පිපෙද්දි තැඹිලි පාට හොරු පාටකින් තමයි වෙන්නේ. මේ තමයි තේවත්තේ අවසානය. මෙතනින් පස්සේ අපිට කන්ද දැක් ගන්න පුළුවන්. ඔන්න දැන් තමයි අපි කුයින මවුන්ටන් S2 දැක්කේ. නැතන දෙවනි පීක් එක තමයි යන්න ඕන. දෙවනි පීක් එක උඩට තමයි අපි යන්න හිතන් ඉන්නේ. අද සෑහෙන කට්ටියක් කැම්පින් කරන්න ඉන්නවා. හැබැයි මේ අංකල් කිව්ව විදිහට නම් කට්ටිය අද අඩුයි වෙනදට සාපේක්ෂව. එතන දෙවනි පීක් එක තමයි අපි කැම්පින් කරන්න හිතන් ඉන්නේ. අපි දැන් ආයෙත් ගමන ස්ටාර්ට් කරා. මෙතන ඉඳන් පැයක් වගේ කාලයක් යයි කියලා තමයි අපිත් එක්කෙන අංකල් කිව්වේ. තාම අපි කන්ද පටන් ගන්න මුල හරියේ ඉන්නේ. මට කියන්න අමුතුන අපි ගමේ කට්ටිය කන්ටැක්ට් කරන් ආවේ. මම එයාලා කන්ටැක්ට් නම්බර් විතරින් දාන්නම්. අපි රෑ කෑම එකයි උදේ කෑම එකයි ඒගොල්ලෙන් ගත්තා. සහ තව ටෙන්ට් දෙකක් සහ බාබකියු දාන එකයි චිකන් ටිකයි තව පුටු සෙට් එකකුයි අපි ඒ ටික ගත්තා. මෙයාලා කෑම් කරන තැනටම ඔක්කොම ටික ගෙනත් දෙනවා. එතන අපේ වාසියක් තියෙනවා. පැකේජ් එක සාධාරණයි. පොඩි හයික් එකක් වල සාමාන්‍ය හයික් එකක් තියෙනවා. ඉතින් මානම ලස්සන view එක දකිද්දී මහන්සිය නිකම් නැති වෙලා යනවා. තව එක පීක් එකක් තියෙනවා අපිට යන්න. මෙතන තමයි අමාරුම කෑල්ල මම හිතන්නේ. මේ හයික් එකේ තියෙන. මෙතන ලොකු පල්ලමක් තියෙනවා බහින්න. මම මෙතන වීඩියෝ කරෙත් නෑ. මොකද ඒ තරම් අවදානම් තැනක්. හෂාන් යන්නේ. මම හෂාන්ට හිනා වුණාට මටත් අමාරුයි මෙතනින් බහින්න. ලේසි නෑ. හෂාන් කිව්වේම මේ පීක් එකේ කැම්පින් කරමු කියලා. නමුත් අපිට ආසාවක් තිබ්බා අතන ලොකු පීක් එකට ගිහිල්ලා එතන කැම්පින් කරන්න. Let's go. දිලන් මම වරන බෝතලේ වල නේ බා. ඒවා මම හෂාන්ට කො මාත් බෑවා කිව්වා. හෂාන් උඩ ටෙන්ට් එක ගහමුද? නෑ පොඩ ඉන්න හොඳේ. මේ වගේ ගමන් යද්දී අනිවාර්යෙන් අත් දෙක රිලැක්ස් එකේ තියාගන්න ඕන. නමුත් අපිට ඒක කරන්න බැරි වුණා. මොකද පේවනේ වදානෝ අපිට කොහේ හරි මේ වගේ තැනින් බහිද්දී අනිවාර්යෙන් අත් දෙක රිලැක්ස් එකේ තියෙන්න ඕන. ඕන තැනක අල්ල ගන්න පුළුවන් විදියට. දැන් මගේ අත් දෙකෙන් බෑග් දෙකක් තියෙනවා. එතකොට හිර වෙලා වගේ තමයි ගමන යන්න වෙන්නේ. පේන උඩ ඉඳන් අපි බහින්නේ. මේ බැස්ම තියෙනවා අංශ 90ට පල්ලෙහාටම. අපි අය හැමෝම පරිස්සමෙන් පල්ලෙහාට බැස්සා. ඒ වගේම බෝතලෙත් කිසි ප්‍රශ්නයක් නැතුව පල්ලෙහාටම ගියා. තව පොඩි දුරක් තියෙනවා අපට යන්න. අපි දැන් පල්ලෙහාට බැහැලා ඉවරයි. අපි දැන් යනවා ටෙන්ට් එක ගහන්න පුළුවන් තැනක් හොයාගෙන. අපි හිතන් ඉන්නේ උඩම් පීක් එකට යන්න. ගිහින් බලමු. අපි දැන් ඉන්නේ උඩම් පීක් එකේ. දැන් ටෙන්ට් එක ගන්න තැනක් හොයනවා.
අපට එක දිකට සන්සෙට් එක බලා ගන්න හම්බුන්නේ මොකද වටේම වීදුම් පෙහෙල තිබ්බේ. අපි ඩ්‍රෝන් එකත් ඇවල බැලුවා. පල්ලෙහා හරියට පැහැදිලිව පෙවුනේ නැහැ. හැබැයි සැරින් සැරේ සන්සෙට් එක ලස්සනට මතු වුණා මේ විදිහට. බලාකුළු අතරින් ලස්සනට සන්සෙට් එක සැරින් සැරේ මතුවෙන් ගත්තා. අපි වෙලේ ෆොටෝස් ටිකක් ගහගත්තා ඉතින්. රෑ කෑම එකනකම් අපි තේයක් හදාගෙන ඉවුවා. මේ පල්ලෙහා පේන්නේ බිබිල මහියංගන සයිඩ් එක. Good morning guys. ඉතින් අපේ ගමනේ දෙවෙනි දවස. දැන් වෙලාව 5:20යි. අපි දැන් ලෑස්තිලා ඉන්නේ සන්රයිස් එක බලන්න. තාම වටෙන් එන ගමන් තියෙන්නේ. කට්ටිය වටේම ඉන්න කට්ටිය නැගිටලා ලෑස්ති වෙන ෆොටෝස් ටික ගන්න. ඉතින් අපි බලමු සන්රයිස් එක. තුන්දෙනා මෙතනටලා ඉන්නවා. මොකද අද දිලාන්ගේ බර්ත්ඩේ සමරනවා. දිලානේ දන්නේ එක පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න හදන්නේ. අනික කට්ටිය ඔක්කොම එතන ලෑස්ති කරනවා. අපි යමු බර්ත්ඩේ සමරන්න. දිලාන්ගේ 32 වෙනි බර්ත්ඩේ එක දැන් 33 තමයි ඊගාවට යන්නේ. එහෙනම් හැපි බර්ත්ඩේ දිලාන්. ජයෙන් ජය වේවා. දැන් ඉතින් අපි ආයෙත් යන්න ලෑස්ති වෙනවා. උදේම යන තරම ලේසි නැත්නම් අපට පරක්කු වෙන්න පුළුවන්. මේ තින් අපි කැම්ප් කරපු තැන. මෙතන අපි ඔක්කොම අස් කරා. ඒ වගේම අපි ගෙනාවු ටික අහු අරන් යන්න ලෑස්ති කරලා තියෙන්නේ. ටෙන්ට් එක අපි ගහලා තියෙන්නේ. ඒක අපි ගත්ත එකේ
ටෙන් දෙකක් එහින්ද අපි එතරම තිබ්බ එයාලා විල්ල කළවන් ගියයි එහෙනම් අපි පල්ලෙහාට බහිමු. මේ හරි ගොඩ දෙනෙක් කෑම්පින් කරන් ටෙන්ට් ගහලා තිබ්බා. නමුත් දැන් හැමෝම වගේ ගිහිල්ලා අපි විතරයි අන්තිමනකම් ඉඳලා තින්නේ. අමාරුවෙන් බැහැපු ටික දැන් අමාරුවෙන් ආයෙත් නගින්න ඕන. නගින එකද බහින එක ලේසි කියලා බලගමු උඩට ගිහිල්ලා. Otan dia. Otan nama apa itu? Andi galis. Malah ini ya. යන්තම් අමාරුම ටික නැගලා ඉවරයි. දැන් තියෙන්නේ ඇවිදගෙන යන ටික තමයි. මේ පීකෙත් ගොඩක් කට්ටිය කැම්ප් කරලා තිබ්බ ඊයේ අපි ඈතට දැක්කා. අපි දැන් හයික් එකේ අවසානට ඇවිල්ලා ඉන්නේ. දැන් තේවත් පටන් ගන්න මානේ අපි ඉන්නේ. අර්තින් අපි කැම්ප් කරු කන්ද කුයිනා මවුන්ටන් කැම්පින් ට්‍රිප් එක ඉතින් අපි අවසන් කරනවා. අපි කන්ද බහින්න ගත්තේ උදේ 9:15ට විතර. දැන් කුයිනා හයිකින් එක ස්ටාර්ට් කරන්නට අපි ඇවිල්ලා තිනවා. දැන් වෙලාව උදේ 10:40යි. පැය විනාඩි 15ක් විතර ගියා අපිට අපෝ නගින්න අපෝ ආපස්සට එන්න. ගමට තව කිලෝමීටර් 3ක් වගේ තියෙනවා. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. නැවත අලුත් වීඩියෝ එකක් හමුවෙමු. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ජය වේවා.